කලාව කියන්නේ මිනිස් සිත්වල පවතින හැඟීම්. ඒ වගේම අත්දැකීම් සංවේදීමානයන්ගෙන් විදහා දක්වන පුළුල් ශේෂ්ත්‍රයක්. ඒ කලාව තුළ රසික හදවත් ඇද බැද තබා ගන්නා නිර්මාණ බිහි කරන්නා කලාකරුවන් වෙනවා. ඉතින් මේ පුළුල් කලා ශේෂ්ත්‍රය තුළ ජාති, ආගම්, භාෂා, දේශසීමා මේ සියල්ල ඉක්මවා සියලු මනුෂ්‍ය හද සන්තානයන් එකිනෙකයා කරන විශ්වීය භාෂාවන්නේ සංගීතය. එක්තරා අවස්ථාවකදී ප්ලේටෝ කියන දාර්ශනිකයා සංගීතයට මෙන්න මේ ආකාරයේ නිර්වචනයක් දීලා තියෙනවා. සංගීතය කියන්නේ සම්පූර්ණ විශ්වයටම ජීවය ගෙනන ආත්මයක් වගේ. එය මනසට අහසේ පියාඹන්න පියාපත් ලබා දෙනවා. සිහින සහ කල්පනාවන්ට දුර ගමන් විවර කර දෙනවා. සරල නාදයකින් හැම දෙයකටම ජීවය සහ අර්ථය ලබා දෙනවා. ඉතින් එවන් වූ විශිෂ්ට සංගීත ක්ෂේත්‍රය තුළ විශිෂ්ට නිර්මාණ බිහි කිරීමේ ඉලහා සංගීත නිර්මාණකරුවෙකු සතුව පවතින්නේ නම් හරි අපූර්ව විශ්මිත හැකියාවක්. ඉතින් අද දවසේ අපි අපේ කතා බහට එකතු කරගන්නේ සංගීතයත් ඉන් ඔබට ගිහින් සංගීත නිර්මාණවල ගුණාත්මක භාවය පිළිබඳව හරවත් පිළිසඳරක දෙන්නට සංගීත නිර්මාණ ගොන්නකට හිමිකම් කියන ඒ සප්ත ස්වරයන්ගේ අධිමාත්‍රාවෙන් හදවතේ තත් පිරිමදින්නට පුළුවන් වචනය පරිසමාප්ත අර්ථයෙන්ම ඒ හරි අපූර්ව ගායකයෙක් එක්ක. ඉතින් ආයුබෝවන් අයියේ. අයියා ගායකයෙක්, පදරචකයෙක්, සංගීත නිර්මාණකරුවෙක් කියන කාරණේ අපි හැමෝම දන්න දෙයක්. නමුත් එතනින් ඔබට ගිහිල්ලා කවුද මේ තරිදු දම්සර කියන්නේ කියලා අපි දැනගන්න කැමතියි. ඉතින් අයියේ කවුද ඇත්තට මේ තරිදු දම්සර කියන්නේ? මම හඳුනගන්න ක්‍රමයක් ඇත්තටම මම තෝරගෙන ඉන්නේ. දැනට අපි කියමු ඔයා කිව්ව ටිකම තමයි. ඒත් එක්කම මම කැමතියි මම සරලව නිදහසේ ඉන්න. නිදහසේ ඉන්න එක තමයි මගේ එකම සතුට. එතකොට අයියාගේ කියන්නේ මේ දක්වන ගමනේදී පොඩි කාලේ ජීවිතේ කොහොමද පොඩි කාලේ ඉඳන් ඒ විස්තර පවුලේ විස්තර ගැන කතා මම අම්මයි අපච්චි එක්ක තමයි මම හිටියේ. මේ අපච්චි මේ කැම්පස් එකේම ඉගෙන ගත්ත එක්කෙනෙක්. ඊට පස්සේ මට නංගි ඉන්නවා. ඊට පස්සේ අපි අතර දෙනා තමයි කලින් හිටියේ. දැන් මම බැඳලා දැන් මට පොඩි බබෙක් ඉන්නවා. මගේ බිරිඳ ඉන්නවා. ඉතින් අපි කට්ටිය තමයි දැන් වර්තමානයේ වෙද්දී මගේ වටපිටාවේ ඉන්නේ. සහ මගේ යාළුවෝ ටික. මේ වෙනකොට අයියට ආවේනික වෙච්ච රසික පිරිසක් තුලින් ඒ වගේම අයියට ආවේනික වෙච්ච අනන්‍ය වූ නිර්මාණ එකතුවක් තුලින් කලාමගේ ලොකු දැවැන්ත චරිතයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් අයියේ මේ දක්වාපු කලා ගමන් මඟ මොන වගේද? මම මුලින්ම මට මතක ඇති කාලෙක මම අර චූටි යෝගන්නයක් කරන් අපි හැමෝම අර පොඩි කාලේ කලා ආයතනයකට යන. ඒ වගේ මම මගේ දැනට ඉන්න හොඳ මේ යාළුවගේ අම්මා ගාවට තමයි මුලින්ම ගියේ. මේ ශාවරි දයාපාල කියලා. මේ එතුමිය තමයි මට අර චූටි යෝගන්නකින් පොඩි වැඩ ප්ලේ කරන්න පුරුදු කරේ. ඊට පස්සේ අපි දෙන්නම ගීතු මමයි දෙන්නම අපි දෙන්න එකට තමයි හැදුනේ. ඒකල ඔහොම කාලයක් තිස්සේ යද්දි මට ඊට පස්සේ නිකන් අර සම්දිස්ථානයක් වගේ මතක් වෙනවා. පෙරදිනේ ඉස්කෝලේදී මාව මේ ඔය පොඩි අයිටම් එකකට අරන් තියනවා මැඩම්. එතකොට මේ මැඩම් දැන් ජීවිතුන කර නැහැ. මට පුළුවන් වුණා මේ මැඩම් හම්බෙන්න මේ අතම කැන්සර් වාට්ටුවේදී. කැන්සර් වාට්ටුවේ අපි පොඩි ප්‍රෝග්‍රෑම් එක ප්ලේ කරන්න ගිය වෙලාවේ මැඩම් මට හම්බෙනවා. ඊට පස්සේ පස්තු කාලේ මැඩම් නැති වෙනවා. එතුමියවත් මතක් කරනවා. මම ඊට පස්සේ මම යනවා ශාන්ති සිල්වෙස්ටර් විද්‍යාලයට. ඊට පස්සේ එතනින් තමයි මගේ මියුසික් වලට අර දැන් තියෙන ෆීල් එක හැදෙන්නේ සහ එතන ඇසුරු කරපු මිනිස්සුත් එක්ක මට මේ තත්ත්වෙට අර පාර හැදෙන්නේ එතනින්. ඊට පස්සේ කොහොම ස්කෝලේ මියුසික් ගෲප් එකේ කොහොම ඉඳලා එක කොන්සර්ට් වල ඉඳලා තරඟ වලට ගිහිල්ලා ඔය අතර කාලේ මට A level වලට මට හම්බ වෙනවා ඉන්ද්‍රරත්න දිසානායක කියලා කෙනෙක්. ස්කෝලේදී මට කියන්නේ සන්ධ්‍යා මැඩම් කියලා. සන්ධ්‍යා ජයකොඩි. ඉතින් ඔය හැමෝගෙම ආభాෂය අරගෙන ස්කෝලේ ගමන ඉවර කරලා මම ඒ වෙද්දී වයලින් වාදකයෙක් විදියට මේ සංගීතයේ මේ එළිය ලෝකෙට එනවා. ඒ කියන්නේ අයියා පාසල් ගමන ඇතුළේදීම තමන්ගේ ඒ ගමන ආරම්භ කරගන්නවා. ඔව් මම ඇත්තටම ඉස්කෝලේ යන කාලේ ඔය මේ හවසට ඇත්තටම ආසාවට දැල්හේ මේ කිසිම ආරම්භණකින් නෙවෙයි අපි ඔය යාළුවෝ ඔක්කොලාම අපි ඔය හොටෙල්ස් වල ප්ලේ කරනවා. අර මේ අත්දැකීම් ගන්න ඒ වගේ දේවල් වලට
ඒකින් තමයි ඇත්තටම ලොකු ප්‍රැක්ටිස් එකක් ආවේ. දැන් අපි 4 දිනාද අපි 4 දිනක් ප්ලේ කරලා තිනා. දැන් ඒගොල්ලෝ දැන් ලංකාවේ බෑන්ඩ්ස් වල අර හිමි හැම තැනකම ඉන්න හොඳම ප්ලේයර්ස්ලා විදියට හැමෝම ඉන්නවා. සංගීත නිර්මාණයක් සාර්ථක නිර්මාණයක් වෙන්න ගායන ශිල්පියා වගේම පද රචනය, තනු නිර්මාණය කියන මේ අංග ඉතා වැදගත්. ඉතින් වෙනස් ආරක නිර්මාණ ශෛලියක් තියෙන අයගේ නිර්මාණ බිහි වෙද්දී මේ තනු නිර්මාණය, පද රචනය කියන මේ අංග තුනම සිද්ධ වෙන්නේ අයගේ අතින්ද? සාමාන්‍යයෙන් නම් මේ කියන්නේ කීපයක් මගේ අතින් මම කරලා තියෙනවා. එහෙම නැතුව තනු නිර්මාණය නම් කොහොමද මම අතින් තමයි මම කරන හැම වැඩකම. වචන ලියන එක, පද රචනය කියන එක මම ලියන තව පිරිසක් ඉන්නවා. අපි කට්ටිය ඔක්කොම එකතු වෙලා මේ එහෙම තමයි ලියන්නේ කියලා. මම තනියම ලියපියක් තියෙනවා. තව අයත් ඉන්නවා ලියන්න. එතකොට අයියේ දැන් මේ අංග තුනම එකතු වෙලා සාර්ථක නිර්මාණයක් බිහි වෙන්න, ඒ කියන්නේ මේ අංග තුනම සුසංයෝජනය වෙන්න ඕනේ කොහොමද? මම විශ්වාස කරන විදිය ඇත්තටම දැන් පද රචනය කියන එක තමයි ගීයක තියෙන මේ කියන්නේ සින්දුවක තියෙන මුලින්ම එන්න ඕනේ වැඩේ තමයි පද රචනය කියන එක. ඇත්තටම ඒක උඩ තමයි අනිත් ගොඩ නැගිලා යන්නේ. දැන් වචන ටික මට ආපුවම මේ වචන ලියන ආකෘතිය හැමදේමත් එක්ක ඒකේ ගුණාත්මක භාවය මත තමයි මම ඒක උඩ මෙලඩි එක දාන්නේ. එතකොට පළවෙනිම ක්‍රෙඩිට් එක ගන්න ඕනේ පද රචකයාට තමයි මේ ඒ වැඩේ පිළිබඳව. අපි සරලව කිව්වොත් එහෙම මුලින්ම අපි කීප දෙනෙක් කියලා අපි සරලව හිතමු. එක උදාහරණයක් ගත්තොත් දැන් මගේ මීනුකා කියන සින්දුව තියෙනවා. මීනුකා කියන සින්දුවේ මම ලියන්නේ රුහුණුගත හාමුදුරුවෝ සින්දුවේ වචන ලියන්නේ. මම දවසක් හාමුදුරුවන්ට කියනවා මෙන්න මෙහෙමයි මේ සින්දුව මේ සරදිය ගැන මෙහෙම වැඩක් කරන්න මට ආසයි. මෙහෙම කියලා ඉව්වහම මම කියන්නේ එච්චරයි. මම කියන්නේ සරදියල්ගේ මෙහෙම එකක් තියෙනවා. මම මේ සරදියල් ටෙලිග්‍රෑම් එක බැලුවා සහ රුවන් බන්දු ජීවගේ මේනකා කියන කවි ටික කියවුවා. ඒක කිව්වම මට ඇතිවෙච්ච ෆීල් එක අනුව මම හාමුදුරුවන්ට කියනවා හාමුදුරුවෝ මට මාර ආසයි මේ ගැන වැඩක් කරන්න කියන එක කිව්වන් පස්සේ හාමුදුරුවෝ ඒක මොකුත් සද්දයක් නැහැ වාඩි ඉඳලා ටික කාලයකට පස්සේ එවනවා කැඩුණු සිංහල වදන් කිය දැඩි මුණ්ඩ දේවතාවයන්දයි සිනාගෙන බිම බලාගෙන යන ගමන මට ජීවිතය කන්දයි කියලා. දැන් එතකොට ඒකේ තියෙන්නේ පද රචනය කියවට වචන ටිකක් විතර නෙවෙයි. දැන් මුස්ලිම් ගෑනු කෙනෙක් දැඩි දෙයියන් වඳිනවා මෙයාව ආරක්ෂා කරලා දෙන්න කියලා. එතකොට මේ ප්‍රේමය කියන එක මැදින් සංස්කෘතියකින් සංස්කෘතියටත් ආගමකින් ආගමකටත් තියෙන අර ලැබෙනියාව පෙන්වනවා. ඒක කොච්චර නම්‍යශීලීද මේ ප්‍රේමය කියන කාරණාව ඇතුළේදී කියන. අන්න ඒ වගේ ගොඩාක් ඒක ඇතුලේ ජනකතා ආශ්‍රයෙන් වෙච්ච දේවල් තියෙනවා. ඒ ඔක්කොම එකතු කරලා ඒක කියවලා ඒක කොහොමද වචන වලට ගන්න කියන එක කිව්වන් පස්සේ ඒ ආමුදුර මට ඒක ලියලා දුන්නාන් පස්සේ තමයි ඒකේ අර මුල් අත්‍යවාරම වැටෙන්නේ. ඒක උඩ තමයි වීදුරු ටික කරන්නේ. එතකොට පළවෙනිම ක්‍රෙඩිට් එක ඇත්තටම යන්න ඕනේ පද රචකයා. ඊට පස්සේ ඒක උඩ තමයි මම තනු නිර්මාණය කරන්නේ. අපි දෙන්නම මේකේ කොටස් ටික 150 කරන් පස්සේ ඒක සමාජයට ගෙනියන මුදම වගකීම තියෙන ගායකයා. එයා ඒක හරියට ප්ලේ මේ සිං කරේ නැත්තම් ඒ ෆීල් එක තිබ්බේ නැත්තම් ඒ වැඩේ වෙන්නේ නැහැ. එතකොට දැන් ඕක ඇවිල්ලා දැන් අර අතීතයේ තියෙන කොටසන්නේ. දැන් ඔකට තමයි ඇඩ් වෙනවා මේ මියුසික් ප්ලේ කරන කට්ටිය. ඒකේ පස්සේ ප්‍රොජෙක්ට් එකේදී මේ ප්ලේ කරන අයත් ඒකට සෑහෙන දායකත්වයක් හම් වෙනවා. ඒගොල්ලොන්ගේ දක්ෂතාවය. ඊට අමතරව දැන් ස්ටුඩියෝ එකේ මිනිස්සු ඒගොල්ලොත් එකතු වෙලා ඒ ඔක්කොම කට්ටිය එකතු වුණාන් පස්සේ තමයි ওই නිර්මාණයක් ඇත්තම සාර්ථක වෙන්නේ. ඒ කියන්නේ අයියේ හරි සාර්ථක නිර්මාණයක් එළියට එන්න නම් ඒ හැමදේම හරි ලස්සනට හරි නිවැරදිව ගැලපෙන්න ඕනේ නේද? ඔව් ගැලපෙන්න ඕනේ සහ අර ඇත්තටම එක එක්කෙනා අතරේ තියෙන විශ්වාසය තමයි ඒකේ වැදගත්ම කාරණේ. ඒ කියන්නේ මම විශ්වාසය තියන්න ඕනේ පද රචනය කරන කෙනා ඒකේ වැඩේ හරියටම කරයි කියලා. පද රචකයා මට මේ වැඩේ බාර දෙද්දී හිතන් තේරුම් ගන්න ඕනේ. එයාට තේරෙන්න ඕනේ මෙයා මේ ගැන විශ්වාසයෙන් මේ වැඩේ හරියටම කරයි කියන එක. ඒ අර ඔක්කොම විශ්වාසය උඩ තමයි වැඩේ සාර්ථක වෙන්නේ. මම දකින විදිහට ඒක තමයි. අපි මුලිනුත් කීවා වගේ කලාව කියන්නේ පුළුල් පරාසයක පැතිරිච්ච ක්ෂේත්‍රයක්. ඉතින් අයියා දකින්න විදිහට මේ කලාව කියන්නේ මොකද්ද? ඒ වගේම නිර්මාණයක් රස විඳින්නෙකුට කලාව
සහ කලාකරුවා කියන මේ සංකල්පය දැනෙන්න ඕනි මොන වගේ විදිහටද? නිර්මාණ කරුවෙක් විදිහට අයියාගේ අදහස මොකද්ද මේ ගැන? මුලින්ම කියන්නේ කලාව කියන එක ඇත්තරම අපි දන්නේ ඇත්තම ෆිල්ම් ටිකයි චිත්‍ර සාමාන්‍ය පොඩි දේවල් ටිකක්නේ. පොඩි දේවල් ටිකක් කියන්නේ අපි දන්න පරාසය පොඩිනේ. ඊට වඩා දැන් ගොඩාක් ආර්ට් කියන දේ ඇත්තටම හැමදේම ආර්ට් එක අපිට ගහකින් කුලයක් කරනකොට ආර්ට් එකක් විතර දකින්න පුළුවන්. ඒ විදිහට මිනිස්සු හුරු කරන්න පුළුවන් ඇත්තටම ආර්ට් එකකින් කියන එක මම විශ්වාස කරන දේ. ඒ කියන්නේ සල්ලෝ අපි දැන් රටක් මේවා කරද්දී අපි නීති රීති රාමුවකින් අපි මේවා කරනවානේ. ඇත්තටම අපිට පුළුවන් නම් නීති රීති නැතුව මෙන්න මේ දේ නොකළ යුතුයි මේ දේ කළ යුතුයි කියන දේ මේවා කරගන්න ඒක ඇත්තටම ආර්ට් එකකින් ඒක මිනිස්සුන්ට සමීප කරන්න පුළුවන් ප්‍රවණතාවය වැඩි කියන එක තමයි මම විශ්වාස කරන්නේ. ඊට පස්සේ දැන් කලාවයි කලාකරුවා කියන එකයි ඇත්තටම මම නම් මට කලාකරුවෙක් කියනවා විතර කැමති නැහැ කියන්නේ ඒක ඇවිල්ලා ඊට වඩා ලොකු මේ කියන්නේ ඒක ලොකු කැපකිරීමක්. මිනිස්සු සමහර මිනිස්සු ඉන්නවා හැම දෙයකින්ම අයින් වෙලා අතර මේ ආර්ට් කියන දේ විතරක් ඉන්නවා. අන්න ඒ වගේ මිනිස්සු එක්ක ඇතරම මම කියන්නේ මම කලාකරුවෙක් කියලා. මම හැබැයි එතන උත්සාහ කරනවා. මම කැමති එහෙම කවදා හරි වෙන්න පුළුවන්. මම ඒකට උත්සාහ කරනවා. මම කියන්නේ විය හැකි දේ සහ විය යුතු දේ කියලා දෙකක් තියෙනවා. දැන් මේ වෙන හොඳ දේවල් වුණත් විය හැකි දේ මිසක් විය යුතුම දේ නෙවෙයි. දැන් අපි සරලවම මේ හිතමුකෝ සතෙක් තව කෙනෙක් කනවා කියලා. දැන් ඒක වෙන දෙන්නේ. ඒක අනිවාර්යෙන් වෙනවා. ඒක නැත්තම් අර ජාලය මේ ඒ විදිහට යන්නේ නැහනේ අර ආහාර දාමේ වෙන්නේ නැහනේ. හැබැයි ඒකින් තව කෙනෙක්ට වෙන්නේ හිංසාවක් වගේ එකක් ආවොත් මේක විය යුතු දේ නෙවෙයි. එහෙම එක්කන දැන් ඔකද මේකෙම එහෙම දෙකක් තියෙනවානේ. මං කියන්නේ යම් තාක් දුරකට ආර්ට් එකකින් පුළුවන් මේ වෙමින් පවතින සමහර දේවල් විය යුතු දේ බවට පෙරලන්න. මට ඒක තමයි ඔය කතාවේදී මම කලාව කියන එකෙන් හඳුනන්න කැමති දේ කියන්නේ මම විශ්වාස කරන දේ ඒක. එතකොට අයියේ ඒ කියන්නේ ඒ කලාව ඒ විදිහට එන්න කලාකරුවෝ අතින් ලොකු කාර්යභාරයක් වෙනව නේද? ඒ කියන්නේ හරි සාර්ථක නිර්මාණයක් බිහි වෙන්නේ නැහැ. ඔව් අනිවාර්යයෙන්. දැන් සමහර දැන් ඔගේ අර හැංගිච්ච පිරිසකුත් ඉන්නවා. එකක් තමයි දැන් අපි හිතමු සමහර මිනිස්සු හැම එක්කෙනාටම ආර්ට් කරන්න බෑනේ. හැම කෙනාම මේක කරන්නේ නැහැ. නමුත් සමහර පිරිසක් ඉන්නවා මෙන්න මේ වැරදි මේ ලෝකේ තියෙනවා. මෙන්න මේ වැරද්ද මේ ලෝකේ තියෙනවා. මෙන්න මෙතන සත්තුව ගැම්මරන එක හොඳ නැහැ. මෙන්න මෙතන යුද්ධයක් තියෙනවා මේක හොඳ නැහැ. මෙන්න මේ වගේ දේවල් ටිකක් පෙන්නුම් කරනවා. හැබැයි ඒකට ආර්ට් කරන්න බෑ. හැබැයි ආර්ට් කරන කෙනෙක් ඒක දැක්කම ඒක ආර්ට් එකක් මාර්ගයෙන් සමාජගත කරන්න පුළුවන්. අයියේ දැන් මේ කලාව සහ කලාකරුවා කියන සංකල්පය පිටින් ඉඳන් බලන කෙනෙක්ට ඒ කියන්නේ නිර්මාණයක් රස විඳින කෙනෙක්ට කොහොමද දැනෙන්න ඕනේ? අපි හිතමු දැන් මම දකින විදියට දැන් කලා කෘතියක් මොකක් හරි එකක් ගත්තාම ඒක කියවන්න පුළුවන් හැදෑරීමක් යම්කිසි මට්ටමකට තියෙනවා. එහෙම නැති වුණොත් එහෙම ඒක නිකන් සමහරලාට ශබ්ද රසය විතරක් වෙන්න පුළුවන්. ඒකේ හරීම එක්කෝ මේ රූපේ විතරක් වෙන්න පුළුවන්. ඒකේ අතුලාන්තයේ තියෙන දේ මොකක්ද කියන එක අපිට පේන්නේ නැහැ. සරලව කිව්වොත් එහෙම අපිට සමහරලාට ඉරි ගොඩක් විතරයි චිත්‍රයක්. සමහරලාට දැන් සමහර ෆිල්ම් තියෙනවා බල්ලිවරුනාම මට සමහර ෆිල්ම් වල මුලැමැදාක තේරෙන්නේ නැහැ. මේ තව කෙනෙක්ට ඒක තේරෙනවා. ඒ කියන්නේ මගේ තියෙන ඒක පිළිබඳව තියෙන හැදෑරීම නැහැ කියන එක. දැන් ඇත්තටම මේ මොකක් කරේ හැදෑරීමක් තියෙන්න ඕන මොකක් කරේ නිර්මාණයක් දාද්දි. හැබැයි මෙහෙම එක්කුත් තියෙන සමහර නිර්මාණ තියෙනවා අර කැටගරි වෙනවා. මෙන්න මේ පිරිසකට තමයි මේක. මේ පිරිසකට තමයි මේක. ඒ කියන්නේ අර සම්භාව්‍ය නිර්මාණ කියලා වෙනම කොටසක් ඉන්නේ දැන්. සාමාන්‍ය සිම්ෆනි එකක් හැමෝටම අහන්න බෑනේ. ඒ කියන්නේ යම්කිසි දැනුමක් තියෙන්න ඕනේ මේ ඒකේ තියෙන ෆීලිංග්ස් ටික මේ Tamanට ගන්න.
නමුත් අපිට මෙහෙම කරන්න පුළුවන් දැන් සින්දුවක වගේ දෙයකදී හොඳම උදාහරණය තමයි මම දැන් කරලා තියෙනවා විනෝද චතුරිකා කියලා අක්ක කෙනෙක් කරපු ෆර්මිනා කියන සින්දුව. දැන් ඒ සින්දුවේ මමත් ඒ වැඩේ කරන්න කලින් කොරෝනා කාලේ යාලේ පොත කියවලා ඊට පස්සේ ෆිල්ම් එක බලලා ඒකින් ආభాෂය අරගෙන ඒක මට කොහොමද ඒක තේරෙන්නේ කියන එක මේ මත් තමයි මම මේ සින්දුව හදලා තියෙන්නේ. එතකොට ඒකේ මියුසික් සහ මෙලඩි එක මම දැම්මේ ඒ ෆීලිං එක හිතේ තියාගෙන. එතකොට දැන් උක අහන කෙනා සමහරවිට දන්නේ නැහැ කවුද මේ ෆර්මිනා කවුද මේ ෆොරන්තිනෝ අරිසා මේකේ තියෙන වචන ටික දන්නේ නැහැ. එතකොට ඕක සින්දුව දැම්මන් පස්සේ ඕක අහලා මිනිස්සු ගොඩක් ඒ පොත කියවලා තියෙනවා. ඒ පොත කියවීමෙන් ඊට පස්සේ ඒකෙන් ආපු ඒ කටියට තේරුම් ගන්න විදිහත් එක්ක ඒ සින්දුව අහපුවම එන ෆීලිං එක අර නිකම් සින්දුව අහනට වඩා වෙනස්. අන්න ඒ වගේ සියාදා කලිල් ස්ටෝරි ගැන මම වැඩක් කරලා තිනවා. දැන් ඒකත් එහෙම ඒක ගැන කියවලා මිනිස්සු අර එහෙම වෙලාවකදී ආර්ට් එක නිසා කියවීමට හුරු වෙන පිරිසකුත් ඉන්නවා. සමහර වෙලාවට කියවීම නිසා ඒ සින්දුව හරි මොකක් හරි ආර්ට් එක හරි අහන පිරිසකුත් ඉන්නවා. මම කියන්නේ ඔය දෙකෙන් කොයික වුණත් අන්තිමේට හොඳ නිර්මාණයකට මේ හොඳ ප්‍රේක්ෂකාගාරයක් හිමි වෙනවා. වැඩක් හොඳට කරොත් ඒකට හොඳ ප්‍රේක්ෂකාගාරයක් හම් වෙනවා. ඒ වගේම ඒකේ වැඩේ ගුණාත්මක භාවය අඩු වෙනම් ඒකට සැලෙන අය ටිකක් හම් වෙනවා. අපි ඉතින් ප්‍රාර්ථනා කරන්න ඕනේ සහ මේ අපි නිර්මාණ කරන්න ඕනේ හොඳ ඒවා මේ මුළු සමාජෙම ඒ තැනට ඒ විදිහේ විශ්වාසය තමයි. ඒක තමයි මගේ තියෙන මේ හිතීම එක ගැන. කලා ලෝකයක් ගත්තහම විවිධාකාර ප්‍රේක්ෂකයෝ අපිට හමු වෙනවා. එයින් එක කොටසක් ගන්න පුළුවන්. එයාලා කැමති ශානරයේ නිර්මාණ වලට එයාලා කැමති වෙනවා කලාකරුවා මත පදනම් වෙන්නේ නැතුව. ඒ වගේම තව කොටසක් ඉන්නවා. එයාලා තමන් කැමති කලාකරුවෙක් ඉන්නවා සහ ඒ ඔහු කරන සියලු නිර්මාණ වලට කැමති වෙනවා. ඉතින් අයියේ මොකද්ද අයියට මේ ගැන තියෙන අදහස? මගේ අදහස ඇවිල්ලා අපිට මේ වැඩේ ඇතුළේදී ඒක කරේ කවුද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. මේ වැඩේ කොච්චර ගුණාත්මකද සහ ඒ වැඩෙන් වෙන්නේ මොකක්ද කියන එක තමයි ඇත්තටම විය යුතු දේ කියන එක තමයි මගේ විශ්වාසය කියන්නේ. දැන් මම හදන ඒවා හොඳ තැනකට ගිහින් මම හැම වෙලෙම උත්සාහ කරනවා. නමුත් මම කරන හැම වෙලෙම හොඳයි කියලා මම කියන්නේ. ඒක දින්නේ මගේ මේ හිතීමනේ. දැන් සමහර වෙලාවක මම දැන් අවුරුදු 3කට 4කට කලින් හිතන දේ මේ වෙද්දි වෙනස් වෙලා ඉන්න පුළුවන්. කියන්නේ මම දැන් අවුරුදු 3කට විතර කලින් හිතනවා නම් මේ ලෝකේ ගස් විතරයි තියෙන්න ඕන මල් පිපෙන ගස් වැඩක් නැහැ කියලා. මම මේ වෙද්දි තව දේවල් දැනගෙන මේ ඒකෙන් තමයි මේ හැමදේම සිද්ධ වෙන්නේ කියන එක දැනගෙන මල් පිපෙන ගස් වලට කැමති වගේක් ඉන්න පුළුවන්. ඒකෝට මම කියන්නේ වෙනස් වෙන්න පුළුවන්. මිනිස්සුන්ගේ හිතන විදිහවල වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඒක අපේ දැනුම එක්ක සහ අපි වෙලාවෙ අපේ වපසරියත් එක්ක අපි හිතන පතන දේවල් වෙනස් වෙනවා. එතකොට කිසිම කෙනෙක් කරන දේවල් හොඳවත් හැමදේම හොඳවත් හැමදේම නරකවත් වෙන්නේ නැහැ. දැන් මගේ හොඳ මම අද කියන එක හරි කියලා මම කියන හැම එකම හරි වෙන්නේ නැහැ. වැරදිත් තියෙනවා. එතකොට මේ අපි දැනගන්න ඕනේ මෙයා වැරදි දේවල් විතරයි මූ කරන දේවල් ඔක්කොම වැරදි නම් මේ ඒ මින්නෙම හැම වෙලේම මනින්න නැතුව ඒක ගැන මධ්‍යස්තව හිතන්න. එතකොට ආර්ට් එකක් දිහා බලන්න ඕනෙත් එහෙම තමයි කියන්නේ. මෙයා කරන හැම වෙලේම හොඳ නෑ මේක අවුල් දෙන්න පුළුවන්. හැබැයි මූ හරිම හොඳ නැති වැඩ කරන එකෙන් මූ කරන හැම වෙලේම නරකයි කියලා අයින් කරලා දාන්නත් බෑ. එයාගේ ඉඳලා ඉල්ලාරි හොඳ වැඩක් වෙන්නත් පුළුවන්. මිනිස්සු වෙනස් වෙනවනේ. මං කියන්නේ ඒකින් වෙන වැඩිම හානිය තමයි අර රැලි නිර්මාණය වෙන්නේ. දැන් කාලෙකට කලින් තිබ්බා එක රැල්ල. ඊට පස්සේ ආයේ තව පිරිසක් එකතු වෙලා තව රැල්ලක් එකතු වෙනවා. එහෙමම රැලි නිර්මාණය වෙනවනේ. ඕක හැම මේ ශෛලියකටම වෙනවා. කියන්නේ මියුසික් වල විවිධ ශෛලීන් වලත් වෙනවා. එතකොට මියුසික් වල, ටෙලි ඩ්‍රාමා වල, ෆිල්ම් වල ඒ හැම එකෙම ඔය රැලි ටික එනවා. ඒ කියන්නේ අතීතේ ඉඳන්ම ආවා තාමත් වෙනවා ඉස්සරහටත් වෙනවා. ඒ රැලි හැම එකක්ම හොඳවත් හැම එකක්ම නරකවත් වෙන්නේ නැහැ දැන්. අර කැල්ලක් කෙනෙක්ගේ වැඩේදී ඉන්නේ
ඒ රැල්ල හැදුනාම ඒකෙන් එක පිරිසකට අහන්ඩේව නැතිව අපිම සිින්දු කියල දැක කාලෙක තිබ්බාර මල් සිින්දු කියලද ජාතිය ඒක අහද්දී පිරිසක් ඒකට ගොඩාක් කැමති පිරිසක් කැමති නෑ මං කියන්නේ එතකොට අර හොඳ නිර්මාණ කියන්න අරත්තුොද අත්තුද මං කියන්නේ අනිත් නිර්මාණ ටික මේ යට යනවා රැල්ල තියනටික විතරක් උඩටෙනවා මං කියන්නේ දෙක මධ්‍යස්ථව කියනවන හැමෝට මේක අහන්න පුළුවන් හැමෝටම ඒක තියෙන අඩුපාඩු වැරදි හොඳ දකින්න පුල සමාන මල්සිින්ද තින ඇතරම හරිම ලස්තර නිකන් ඉදිත් අපිට කියන වෙලා මේ ඉතින් මම කියන්නේ හොඳම විතරත් දකින්නතුව නරකම විතරත් දකින්නතුව මධ්‍යස්ථ දකිනවනම් මේ අර මෙයා කරන වැඩ ටික හොඳයි මෙයා කරන වැඩ ටික නරකයි නැතුව එතකොට නිර්මාණය ගැන බලන්නුලා මේ නිර්මාණය හොඳයි මෙයාගේ වුණත් මේ නිර්මාණය කැතයි ඒව තමයි තන්නට මං අහන්න මෙයාගේ සිින්දු විතරයි ඒකින්ද මේ ටික හනවා නැත්තම් මං අහන්න මේ කැටගරී කිය විතරයි මං එතකොට රොක්කේ වහන්න රොක්කල ගෝෂා විතරයි එහෙම වෙන්න බැහැ රොක්කලත් සෑහෙන මේ අපිට ගන්න දේවල් දීනවා අපේ මිනිස්සු ඒකට තාම ප්‍රවණතාවයක් මදි ඒ කියන්නේ අර පුද්ගලයා මත පදනවෙන්න නැතුව නිර්මාණය තියෙන රසය ගුණාත්මක භාවය ඇසුරෙන් තම ප්‍රේක්ෂකත් ඒක රසවිදින් ඕනි කියන හෙනේ දයිය කිය මම කියන්නේ මං කියන්නගේ මේ අර හැම වෙලේම් පදරචනය උසස් නිර්මාණම අපි නටන දැන්වල ඒක කියන්න බෑ අපි මිනිස්සුන්ගේ විනෝදකාමී තැන්තික තියෙනවන මම හදන සිින්දු ජීවිතයට මේ පාටික්ද සිං කරන්න බෑ එතකොට සාමාන්‍ය අපි හොඳ මුඩ් එක නිදාගන්න වෙලාකට ඒවගේ අවස්ථාවක නිදහසින්න වෙලාකට මගේ සිින්දුට ගාන එතකොට කෙනෙක්ට අහන්න පුලුව හැබැයි විලට සික්සෙක්ට ඇදදාගෙන නටන්න ප්‍රවණතාවක් නෑ මං කියන්නර හැම විදිහම තින්නට පාට පාටම වත්තක දීදී ලස්සනය වගේ මං කියන ගුණාත්මක කියන්නේ අර පද රචන හොඳ සම්භාවය විතරක් තියන්න ඕන වගේ එකක් නෙවෙයි මේ හැම විදිහමවා තියන්න තෝට අපිට පුළුවන් කැමතිව තෝරගෙන අහන්න සහ ඒ වගේ මෙයා කරන එක විතරක් හොඳයි මෙයා කරන එක වැරදිී කියන්නතු අපිට පුළුවන් ඉන්න ඕනේ හැම එක තෝරන් ඒ වගේ අඩු පාඩු හොඳ නරක ඔක්කම සමාව පොඩ්ඩක් බලාගන්න තිබ්බනන් මේ එත්තම සමාජ ලස්තන එතකොට හැම ප්‍රශ්නයකට ඇත්තර ඒක තමා මූලික වෙන්නට මධ්‍යස්ත ඉදම් බලන එක තමා හොඳම විසිදුම ගෙනක තම මන්දකි ඉතින් තව ඉදිරියට බිහිවෙන්න තියෙන අයගේ නිර්මාණවල අය මෙතෙක් කාලයක් බිහිකරපු නිර්මාණවල ආරයට වඩා වෙනස් ආරයක නිර්මාණ බිහි කරන්න බලාපොරොත්තු වෙනවාද මොකදයිම එහෙම හන්නේ හැම කලාකරුවෙක්ටම අනන්න වෙච්ච ස්වරූපයක් තියෙන අනන්‍ය වෙච්ච කලා නිර්මාණවල ස්වරූපයක් තියෙනවා එතකොට ඊට ලබැදි ප්‍රේක්ෂක පිරිසක් විශේෂ ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා ඉතින් අය බලාපොරොත්තු වෙනවාද මෙතෙක් ආව නිර්මාණ ශෛලියට වඩා වෙනස් නිර්මාණ ශෛලයක් ඉදිරියට කරන්න ඒක මම උත්සාහ කරන එක රටාවලට යන්න මේ නමුතර ලාක්ෂණ ගුණ කියලගත් තියෙන අපි හැම අර කෝම කරත් ඒකටම එනවා නමුත් මං උත්සාහ කරන හැම්බලේ මොකක්කර වෙනස් වැඩක් කරන්න මේ මට හම්බෙන අවස්ථාවලින් හොඳ වචන වලින් මට ඉන්න වචන ලියන අය සහ මේ ස්ටඩියෝවල ප්ලේ කරන අය හැමෝම එක්ක මම බලනවා ඇතර වෙන රටාවලට යන්න බලමු ඉස්සරහටමක්තු කියලා මම උත්සාහ කරනවා කලාවට සහ කලාකරුවාට නිසි පිළිගැනීමක් ලංකාවේ අද වන විට තියෙනවාද මට හිතන තියෙනවා කියලා සහ දැන් ඔබ මට සාපෙක්ෂව ගන්නන්න ඇතරම මේ කලාකරුවාට කැනෙ දැ වැඩ කරනයට ඇතරම බිලිගැනීමක් තිී නමුද මේ ඒගොල්ලුන්ගේ වැඩ අහනවා සහ දැන් අවුරුදු ගානට කලින් තිබ ප්‍රවණතාව විදිහනවේ දැන් තියෙන දැන් මිනිස්සුන්ට මේ ඔස්කෝෂල් මීඩිය හරහා මිනිස්සුන්ට සමීප වෙන්න සහ ඒ දේවල්වලට ඉඩකඩ තියෙනවා සහ ඒ පෙරලා ඒකින් අනි පැත්තර එකටි ප්‍රතිචාර මොනාදගෙනක දැනගන්න පුළුව කැන ඉක්මන්න වැඩි දැන් අර ඉස්සර වගෙනේ එතකොට පිළිගැනීම කියන එක කියන එක මට
මට සාපේක්ෂව කියන්න පුළුවන් මගේ සින්දු අහන අයගෙන් මට මම බලාපොරොත්තු වෙනවට වඩා මේ ආදරයක් සහ ඒ නිර්මාණවලට තියෙන පිළිගැනීමක් ගෞරවයක් ඒ නිර්මාණවලට ලැබෙනවා. ඒකින්ද මට මම බලාපොරොත්තු වෙලා නෑ කවදාවත් කියන්නේ මෙන්න මෙහෙම මේ වැඩවලින් මම මෙහෙම ජීවත් වෙන්න ඕනේ මෙන්න මෙහෙම වෙන්න ඕනේ කියන එක මම බලාපොරොත්තු වෙලා නැහැ. මට ඒ කරන වැඩෙන් මට සතුටක් ලැබෙනවා. මේ ඇත්තටම YouTube එකේ බලද්දි මට කමෙන්ට්ස් බලද්දි ඒ වගේ දේවල් වලින් මට ඇත්තට නිරාමිෂ සතුටක් තියෙනවා. මේ ඒ ටික කියවගෙන යද්දි මෙන්න මේ වැඩේට මෙන්න මේ වගේ මිනිස්සු කැමති මේ වගේ ගෞරවයක් පිළිබඳව තියෙනවා වගේ එකක් මට තියෙනවා. සහ මම ඒකින් ආපහු වැඩකට උත්තේජනයක් ලබනවා. ඉතින් මට ඒකින්ද දෙන්න තියෙන උත්තරේ ඒ ලැබෙන සහයෝගය හොඳයි කියන්නේ. අයියාගේ නිර්මාණවලට පාදක වෙච්ච විශේෂ සිදුවීම් එහෙම නැත්නම් අත්දැකීම් තියනවාද? එහෙම නැත්නම් ගුණාත්මක නිර්මාණයක් එළි දක්වන්න ඕන නිසා ඇතිවෙච්ච සංකල්පයන් නිසාද නිර්මාණ බිහි වෙන්නේ? මොකද මම එහෙම අහන්නේ අයියාගේ ගොඩක් නිර්මාණවල මතු පිටින් පේනවට වඩා හරි ගැඹුරු අර්ථයක් තියෙනවා. මම ඇත්තටම ගොඩක් වගේ මේ මගේ පෞද්ගලික සහ මගේ වටේ ඉන්න පිරිස්ගේ මේ අත්දැකීම් තමයි මේ මම වැඩේට අරන් තියෙන්නේ. එතකොට මට සමහරලාට මම ඔය ඇවිදින වෙලාවලට මං කාලයක් තිස්සේ එහෙම ඇවිද්දා. මේ මගේ බයික් එකේ මම තනියම සහ මගේ යාළුවෝ වටේ ඉන්න කීප දෙනෙක් එක්ක අපි ලංකාව පුරා ඇවිද්දා. එතකොට මට හම්බෙච්ච සමහර මිනිසුන්ගේ අත්දැකීම්. එතකොට මට පුරුද්දක් තියෙනවා මේ තාමත් එහෙමයි මට හම්බෙන එක එක මිනිස්සුත් එක්ක මම කතා කරන දේවල් මගේ මේ වොයිස් රෙකෝඩ් එකක් මම දාගන්නවා. එතකොට මතක හිටින්නේ. සහ මේ ඒ දේවල් වලින් ආශ්‍රය කරගෙන තමයි මම මේ ඇත්තටම මම සින්දු හදලා තින්නේ. ඒ දේවල් එක්ක මගේ වටපිටාවේ සහ මට වෙච්ච සිදුවීම් එක්ක තමයි මේ ඔය සියලුම නිර්මාණ ටික හැදිලා තියෙන්නේ. ඊට අමතරව ගත්තොත් එහෙම මම මේ කියවපු බලපු ෆිල්ම් වල එහෙම නැත්නම් කවි වල ඒ වගේ අරගෙන ගොඩනගමු නිර්මාණ තමයි මේ ඔය මගේ තියෙන ඒක ඇතුලේ තියෙන්නේ. සරලම උදාහරණයක් කිව්වොත් එහෙනම් මෑතකදී මම දැම්ම එක තමයි මේ ඔය කැලෑමල කියන සින්දුව. කැලෑමල සින්දුවේ මම පොඩි මේ ලයින් එකකුත් ලියලා මේ දාලා තියෙනවා මේ Facebook එකේ. මේක ඇත්තටම උනේ මේ මම ওই පාදයාත්‍රාව යද්දී මේ ඔකන්ද සිට කතරගමට යන පාදයාත්‍රාව යන්න සූදානම් වෙලා ඒකේ සම්පූර්ණ විස්තර මං හෙව්වා. මේ ඒකේ තියෙන පරණ ජාන කතා නම් පොත්වල තිබ්බ දේවල් ඒ ගැන තියෙන ලිපි ඒවා මං කියවද්දි මට එක එක දැන් ජනප්‍රවාද එන්න ගොඩක් සෙට් වෙනවා. එහෙම සෙට් වෙද්දි මේ මං ඒ ඔක්කොම එකතු කරලා මට පිළිගන්න පුළුවන් එකක් මං හදාගන්න. එක කතාවක් හදාගෙන මම දැන් ඒකේ තමා මුළු ගමනම යන්නේ. එතකොට දැන් ගමනේ මට හම්බෙන එක එක සම්දිස්ථානවල මම මවා ගන්නවා මෙන්න මෙතන මෙහෙම වෙන්නදී මෙතන මෙහෙම වෙන්නදී දැන් මේ කතරගම් දෙවියෝ මෙන්න මේ ගමන මෙහෙම යද්දි මේ විදිහට මේක මෙතන මෙහෙම වෙන්නේ නැති කියලා මම මවා ගන්නවා. දැන් මවාගෙන ඔහොම සාමාන්‍ය පරිදි මම ඒ ගමනේ ගිහිල්ලා ඇවිල්ලා ඊට පස්සේ කාලෙක මම යනවා මේ මගේ වයිෆ් සහ මේ මගේ යාළුවෝ කීප දෙනෙක් එක්ක මේ තාම මගේ යාළුවෙක්ගේ අම්බේවල මේ තැනකට මේ පොඩි ට්‍රිප් එකක් ගිහිල්ලා අපි ඔය ඇවිදලා කරලා මේ වෙලාව දිද්දි මට මතක් වෙනවා දැන් අර මේ තිබ්බ කන්සෙප්ට් එකේ යම්කිසි ගැළපීමක් මෙන්න මේ තැන්වලදී වෙනවා කියන එක මෙන්න මේ ගමනේදී මේ දෙන්න මෙහෙම යන්නේ නැති කියන එක මට දැන් පොඩක් ලින්ක් වෙලා පේනවා. මං ඉතින් ඊට පස්සේ තමයි ඔය කැලෑමල කියන එක මේ ලිව්වේ. ඔය කතාවේදී එක තැනක කියනවා මේ ඒ දෙන්න දවල් ඇවිදලා ආපහු මේ ඔක්කොද ළඟ ඇවිල්ලා නැවතුණා කියලා. දැන් ඒ පැත්තේ දින කොහොම ගස්. එතකොට පරිසරයේ තියෙන කොහොම ගස්. තියෙන්නේ කැලෑමල්. එතකොට තනිකර කටුපඳුරු සහිත මේ පැත්තක් තමයි ඔය යාලකුමන මේ පැත්ත. ඉතින් ඒකේ මම මේ ඒකේ හදලා තින්නේ මමයි මේ සින්දුව ලිව්වේ ඔය ගැන
හිතන ගමන් දහවලේ කටු ඇනී සීරුණු කැලල් පිරිමදීමින් මාදිහාකිම බලන්නේ ඔය දැවෙන දිගු දැසින් කොහොඹ සිහිලේ පපුතුරෙහි උණුහුමේ කුලිවෙන්න ගිනි කොනේ සඳ කෙමිවියන යට කැලෑමද නිදියන්න. ඒක දැන් පටන් ගන්න ඇත්තරම මේ ඔකන්ද වී ඇය හාද හිරුවරෑ කියලා තමයි ඔය වැඩේ පටන් ගන්න. ඒක ඔහොම දිගටම ගිහිල්ලා ඔය අන්තිම මොහොතේ කියනවා දහවලේ කටු වැනී සීරුණු කැලල් පිරිමදිමින් මා දිහා කිම බලන්නේ ඔය දැවෙන දිගු දැසින් කොහොඹ සිසිලේ උණුහුමෙහි කොහොම සිසිලේ ගිනි කොනෙහි උණුහුමේ ගුලි වෙන්න ගිනි කොනේ සඳ කෙමි වියනයට කැලෑමල නිදියන්න. දැන් ඒවා ඇත්තටම හැදුනේ මේ ඔය අත්දැකීම් ටික එක තමයි. දැන් මමත් හිතුවේ නෑ ඇත්තටම මට දැන් නුවරඑළියේදී පාදයාත්‍රා ගිය ගමනේ ගැන සින්දුවක් හදන්න පුළුවන් කියලා වෙයි කියලා නුවරඑළියේ. ඒක ඇත්තටම නේ එහෙම. ඒ සිදුවීම වල වචන වලට කරලා ඒ සංගීතයත් එක්ක මේ එළියට එනකොට හරි ලස්සන නිර්මාණයක් බිහි වෙන්නේ නේ අයි. ඒක තමයි ඒකේ මේ අර දැන් මුලින්ම ඔක මටනේ ෆීල් කරගන්නවා. මම සැටිස් වුණාන් පස්සේ තමයි මේ ඒක මං අනිත් අයට අහන්න දෙන්නේ. ඉතින් මම සතුටු වුණාන් පස්සේ මම ඒක ගැන එතනින් මේ තක්සේරුවකට එනවා. ඉතින් මට හිතෙනවා ඒක හොඳයි කියලා. අද දවසේ අපිත් එක්ක එකතු වුණ තරිදු දම්සරයියා විභව පිටත් පෙරදින විශ්වවිද්‍යාලයටත් ආගන්තුකයෙක් නම් නෙවෙයි. ඉතින් අයියේ විශ්වවිද්‍යාලයේ වැඩසටහන වලට සම්බන්ධ වෙන්න මේ විදිහට මේ විශ්වවිද්‍යාලයත් එක්ක කටයුතු කරන්න අයියට පසුබිම හැදුනේ කොහොමද? මම මුලින්ම ඇත්තටම මේ කැම්පස් එක ගැන අහන්නේ දැනගන්නේ එහෙම මතකයක් තියෙන්නේ මම පච්චිත් එක්ක මේ වලේම නාට්‍ය බලන්න ගියා. මම පොඩි කාලේ මේ ඒක තමයි මට තියෙන ඈතම මතකය. සහ මේ අද මම කරන වැඩවලටත් ඇත්තටම ඒ බලපු කියපු දේවල් මේ පෙන්නපු දේවල් මේ රුකුලක් නේද මේ ඊට අමතරව මම ඊට පස්සේ මුලින්ම ආවේ විභාගයේ මේ කරපු මේ පොළොන්නරුවේ තිබ්බ ප්‍රෝග්‍රෑම් එකකට ඒක තමයි මගේ පළවෙනිම වැඩේ අත්තර. ඒ වගේ ඒ මට්ටමේ තිබ්බ පළවෙනි වැඩ ඊට වඩා සාමාන්‍ය වැඩවලට මම සහභාගී වෙලා තියෙනවා. ඊට පස්සේ මම කැම්පස් එකේ කොන්සර්ට් කීපයකට සහ තව එක එක වැඩවලට කතා කරන වැඩ සින්දු ගැන ඒ වගේ වැඩ කීපයකට මම සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ ටික තමයි මට පෙරදින කැම්පස් එකේ තියෙන මතක ටික. ඇත්තටම සහ කැම්පස් එකෙන් පිට වැඩවලදීත් මම කැම්පස් එකට ඇවිල්ලා වැඩ කරලා තියෙනවා. එක එක තියෙනනේ ඉවෙන්ට්ස් කැම්පස් එකේ මේ තැන දාගෙන ඉතින් ඔය දේවල් හැම එකත් එක්ක මට පෙරදින කැම්පස් එකත් එක්ක ඉතින් මගේ ගෙදර කඩු ගන්න ඇවිද්දී මට මේක නිතරම හරහාය වෙනවා. මගේ යාළුවෝ ඉන්නවා කැම්පස් එකේ. ඉතින් හැමදේමත් එක්ක මම නිතර ඇවිල්ලා තියෙන නිසා මම හරි ආස තැනක්. ඒ නිසා මේ මම වැඩක් කරන්න බලාපොරොත්තු වෙන අතරම ඉස්සරහ කාලෙදී මේ පෙබරවාරි මාසේ ඒක තමයි මට ඊළඟට තියෙන මේ කැම්පස් එකත් එක්ක තියෙන මතකය අලුත් කරගන්න තියෙන මොකක්ද ඒකට කියන මතකය අලුත් කරගන්න තියෙන මේ සම්දිස්ථාන ඊළඟ නැවතුම එතන තමයි පෙබරවාරි 13 තියෙන කොන්සර්ට් එක. ඉතින් අයියා කිව්වා වගේම ඉදිරියේදී අපි හමුවීමේ බලාපොරොත්තුෙන් අදට සමුගන්නවා. අපේ ආදරණීය ඉල්ලීම පිළි අරගෙන මෙතනට ඇවිල්ලා අපිත් එක්ක ආදරණීය ලෙස අදහස් බෙදාගත්තට අයියාට ගොඩක් ස්තුතියි. මට කතා කරාට බොහොම ස්තුතියි. අපි ආයෙ හම්බෙමු. අයිබෝන්. අයිබෝන් අයියා.